මේ වීඩියෝ එක බලන ඔයත් බොහෝ දුරට Vivo ෆෑන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ channel එක බලන ගොඩක් කට්ටිය දන්නවා Vivo phones වල තියෙන කැමරා quality එක nice. අර Zeiss Optics කියන්නේ වෙනම level එකක් කියලා. හැබැයි අපි දන්නවා මේ දවස්වල ආපු Vivo phones හැම එකක්ම වගේ ටිකක් ගාණ වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම Ultra series එක, Pro series එක මේ වගේ දේවල් ගත්තම X300 series එක. හැබැයි ඔයා කැමති නම් අර Vivo කැමරා එකට. හැබැයි ඔයා ගාව එච්චර ලොකු බජට් එකක් නැත්තම් ඔයාට ඔප්ෂන් එකක් තියනවාද? Zozo Lanka අපි ගාව තියෙන සුපිරිම ඔප්ෂන් එකක්. මේක විශේෂයෙන්ම කැමරා එක විතරක් නෙමෙයි performance, display, build quality, battery මේ හැම එකක්ම සුපිරියරම තියෙන ෆෝන් එකක් තමයි මේක. මේක තමයි X200S එක. පට්ටම ෆෝන් එකක්. ඔව් මේක ඔයගොල්ලන්ට Zozo Lanka එකෙන් ගන්න හැකියාව තියෙනවා. රුපියල් ලක්ෂ 2කට. ඔව් brand new 2 years warranty එකක් එක්ක. ඒ වගේම තමයි Vivo ඕනම ෆෝන් එකක් ඕගොල්ලන්ට දැනටම Zozo Lanka එකෙන් ගන්න හැකියාව තියෙනවා. X200 Pro, X300 Pro, X300 Ultra, X200 Ultra මේ වගේ ඕනම ෆෝන් එකක් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ප්‍රයිස් එකට රුපියල් ලක්ෂ 2 කියන බජට් රේන්ජ් එකට ගන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම ෆෝන් එක මේක කියලා කියන්න පුළුවන්. සෝ මේක ගැන තමයි අද මම වීඩියෝ එකක් කරන් ආවේ. මේකේ ඔයගොල්ලන්ට මේ ෆෝන් එකේ අන්බොක්සිං එක, ෆීචර් ඕවර්විව් එක මේ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ට විශේෂ ඔෆර් එකක් තියෙනවා. ඒක ගැනත් මම මේ වීඩියෝ එක මැදදී ඔයගොල්ලන්ට කතා කරන්නම්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. Zozo Lanka YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ X200S එකේ එන බොක්ස් එක. X200 Pro එකේ, X300 Pro එකේ, X300 Ultra එකේ වගේම බොක්ස් එකක් අපිට black box එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ Zeiss Optics. ඒ වගේම මම මෙතනදී අරන් තියෙන්නේ 12256GB කියන version එක. මේක තමයි ඔයගොල්ලන්ට ලක්ෂ 2කට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දැන් මේක unbox කරලා බලමු. දෙයක් කියන්න ඕනේ මම මීට කලින් මේක unbox කරලා setup කරා. නමුත් ඔයගොල්ලන්ට මේක පෙන්වන්න මම ආයෙත් unbox කරලා පෙන්වන්නම්. ඔගොඩ ෆෝන් එක බලා ගන්න පුළුවන්. මම ඇත්තටම මේක අන්බොක්ස් කරා කලින්. මම ආයෙත් මේ රැප් කරලා තියෙන ඔයගොල්ලෝ මේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක ගන්න. දැනට මම මේක පැත්තකින් තියන්නම්. බොක්ස් එක ඇතුලේ තව මොනවද එන්නේ. හරි. අපිට බලා ගන්න පුළුවන් matte black cover එකක්. හොඳ grip එකක් එක්ක. USB cable එක A to C තියෙන්නේ. මේක USB 3.1 compatible cable එකක්. ඒ වගේම අපිට මේක බලා ගන්න පුළුවන් SIM card injector tool එක. Samsung phones වල iPhones වල බලා ගන්න බැරි charger එකක්. මේ charger එක එසේ මෙසේ charger එකක් නෙමෙයි 90 watt charger එකක් මේකේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ. fast charge 90 watt support කරන. So මේ ෆෝන් එක 90 watt support කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ 90 watt charge එකක් box එක ඇතුලේ වෙනවා. ඉතාමත්ම ඉක්මනට charge කරගන්න පුළුවන්. So මේ ටික තමයි ඔයගොල්ලන්ට box එකේ ලැබෙන්නේ. අපි ෆෝන් එක on කරගෙන බලමු ඊටු ටික මොනවද කියලා. මේ ෆෝන් එක sleek design එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ matte finish එකේ වගේ මේ Zeiss logo එක. මේ නිකන් අමුතු stealth look එකක් මේකට එනවා. මේ black color එකේ විශේෂයෙන්ම මේක on කරලා බලමු. මං කලින් කිව්වා වගේ මේක දැන් මං setup දැනටමත් මේක setup කරලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂ දේවල් ගැන කතා කරන්න කලින් මේකේ build quality එක මේක මාරම ගති IP68 water and dust resistance පහසුකම් මේක අපිට බලා ගන්න පුළුවන්. stereo speaker setup එකක් තියෙනවා. ඒ වගේම camera bump එක අමාරු නෑ. අර X200 Pro එකේ X200 Ultra එකේ තිබ්බා වගේ අමාරු camera sense එකක් නෙමෙයි. නැත්තම් camera bump එකක් නෙමෙයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් cover එකට දාලා පාවිච්චි කරද්දී කිසිම ප්‍රශ්නයක් නැති වෙන එකක් තියෙන්නේ. දැනට මගේ පාස්වර්ඩ් එක දාන්නම්. තවත් විශේෂ දෙයක් තමයි මේ ෆෝන් එකේ තියෙන ultrasonic fingerprint scan එක. A57 එකේ ඒ අපිට බලා ගන්නවත් හම්බෙන්නේ නැහැ. මේකට වඩා ගොඩක් ගාණ වැඩි. මේකේ ultrasonic fingerprint scan එකක් තියෙනවා. ඇඟිල්ල වැදිච්ච ගමන් unlock වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. පට්ටම quality. ඒ වගේම තමයි ගොඩක් key bezels අපිට මේකේ අතර වටෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. Samsung phones වල මේ price එකේ තියෙන අපි දන්නවනේ කොච්චර ලොකු bezel එකක්ද තියෙන්නේ කියලා. නමුත් මේකේම නැහැ. සුපිරිම bezel එකක්. ඊනි bezels තියෙන. ඒ වගේම aluminium frame එකක් වටේම flagship feature එකක්. ඒ වගේම glass back එකක් අපිට බලා ගන්න පුළුවන් matte finish එකක් එක්ක. stereo speaker setup එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩාක් හොඳ මට්ටමේ stereo speaker setup එකක් මේකේ අපිට බලා ගන්න හැකියාව තියෙනවා. So build quality එක ඒක තමයි. ඊට පස්සේ මේකේ display එක
මේක ඩිස්ප්ලේ ගැන කතා කරද්දි මේක අපිට බලා ගන්න හැකියාව තියෙනවා 6.67 inches ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකේ ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ වගේම තමයි මේකේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. වගේම මේක අපිට 5000 nits වෙනකම් peak brightness එකක් බලා ගන්න හැකියාව තියෙනවා, which is really good thing. අපි YouTube එකේ HDR contents එකෙන් බලනකොට 4K HDR එකෙන් බලනකොට ගොඩක් හොඳ immersive experience එකක් මේකෙන් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. සවුන්ඩ් ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. So display ගැන විශේෂ දේවල් මේකේ PWM dimming අගය 2160ක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කළුවරේ මේකේ brightness අඩු කරලා බැලුවත් ඔයගොල්ලෝගේ ඔළුවට ඉස්සරහ දෙයක් ඇස් වලට අමාරුවක් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම 120 Hz ගොඩක් හොඳට ඔප්ටිමයිස් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඇනිමේෂන්ස් එහෙම බටරි ස්මූත්. ඔකට බලා ගන්න පුළුවන් ඇනිමේෂන්ස් වල තියෙන quality එක. මාරම ස්මූත් ඇනිමේෂන්ස්. විශේෂයෙන්ම Origin OS 6 එකෙන් පස්සේ මේකේ ගොඩක් හොඳ ඔපරේටිංగ్ සිස්ටම් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ගොඩක් හොඳ ස්මූත්නස් එකක් ඇවිල්ලා තියෙනවා Origin OS 5 එකට සාපේක්ෂව වුණත්. ඒ වගේම තමයි මේකට අවුරුදු 4ක් වෙනකන් ඔෆිෂියල් අප්ඩේට්ස් ඔයගොල්ලෝ බලා ගන්න හැකියාව තියෙනවා Android versions. ඒ නිසා ඔයගොල්ලන්ට තව අවුරුදු කිහිපයකට මේක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. performance ගත්තම මේක අපිට බලා ගන්න පුළුවන් MediaTek Dimensity 9400 Plus කියන chipset එක 12GB 256GB ROM එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. 256GB ROM එක UFS 4.1 support කරනවා. ඒ කියන්නේ fast storage එකක් ඔයගොල්ලෝ මේකේ හම්බ වෙනවා. ඒ වගේම මේකේ 5G support කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ලංකාවේ ඕනම network sim එකක් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අපි දැනටම Chinese phones ඕන තරම් ලංකාවට ගෙනල්ලා විකුණලා තියෙනවා. කිසිම phone එකක network issues ඇවිල්ලා නැහැ. අර Japan phones, Korean phones වගේ. අපි 9400 එකේ performance ගත්තම මේ අලුත් game එකක් මම මේ සෙල්ලම් කරන The Ending කියලා අලුත් game එකක්. මම ගොඩක් ආසාවෙන් ලස්සන animations තියෙන game එකක්. ඒ වගේම මේකට PUBG highest settings ඔයගොල්ලන්ට high frame rate වලින් ultra HD settings වලින් සෙල්ලම් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව. පොඩ්ඩක් දුවිලි වදිලා වගේ නැහැ එකක්. පොඩ්ඩක් පස්සේ වේදම ඔයගොල්ලෝ ගණන් ගන්න තියෙයි කියලා මම හිතනවා. මේ game එකේ animations මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මාරම look එකක් තියෙනවා. මේ game එක මම try කරලා බලන්න frame drop වීමක් කිසිම ප්‍රශ්නයක් අපිට මේක බලා ගන්න හම් වෙන්නේ නැහැ. මේක PlayStation, Xbox, PC වලට තියෙන game එකක්. මේක මේ run කරන්නේ කිසිම ගැටලුවක් නැතුව. So performance ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. PUBG උනත් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම social media applications ඕනම app එකක් වැඩ කරනවා ගැටලුවක් නැතුව. ඒ වගේම තමයි මේකේ Google ඔයගොල්ලන්ට පෙන්වනවා මම YouTube එකේම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ Google. ඊටසේ Chrome ඕනම application එකක් download කරගන්න හැකියාව තියෙනවා. Google Play Store support එක තියෙන නිසා. So මේක තමයි මේ ෆෝන් එක. ඒ වගේම Vivo phones වල ඔයගොල්ලෝ ආසම දේ තමයි කැමරා සිස්ටම් එක. මේකේ කැමරා සිස්ටම් එක ගැන කතා කරද්දී excellent කැමරා කියලා කියන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට sample එකක් නිකන් පෙන්නන්නම්. මේ කිසිම setting එකක් මාරු කරන්න නැතුව ගන්න ෆොටෝ එකක්. ඊට පස්සේ අපි portrait වලට ගිහලා බලමු. portrait photos වල මේකේ 3x optical zoom තියෙනවා. මේ portrait photo එක අපේ නැති background blur එක නියමටම තියෙනවා. ඒ වගේම normal photo එකක් ගත්තත් හොඳ sharpness එකක්, හොඳ detail එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ camera systems ගැන කතා කරද්දී මේකේ ප්‍රධාන කැමරා එක 50 megapixel f1.6 aperture එකක් තියෙන OIS පාසුකම තියෙන කැමරා එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ 3x optical zoom එකක් තියෙනවා 70 mm වගේ. මේක ඇවිල්ලා periscope telephoto lens එකක්. ඔව් periscope telephoto lens එකක්
මේ ප්‍රයිස් රේන්ජ් එකට ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේකෙත් 50 මෙගාපික්සල් අපිට බලා ගන්න පුළුවන් OIS පහසුකම තියෙනවා. ඒ වගේම 50 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ඇන්ගල් කැමරා එකක් තියෙනවා. ඕනම සිටුේෂන් එකකදී කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කැමරා සිස්ටම් එකක් තියෙන විශේෂම ඔගොල්ලෝ මීට කලින් පාවිච්චි කරලා තියෙන Samsung A series එකේ ෆෝන් එකක් ගන්න. නැත්නම් ඔයා S25 එකක් පාවිච්චි කරලා තිබ්බත් ඊට වඩා ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝස් මේකෙන් ඔයගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ ෆෝන් එක ගොඩක් හොඳ මට්ටමේ රුපියල් ලක්ෂ 2කට 2 years warranty එකක් එක්ක ඔයගොල්ලන්ට මේ ෆෝන් එක Zozo ලංකාවකින් ගන්න පුළුවන් කියන්නේ සුපිරිම වැඩක්. ඒ වගේම තමයි මේකේ full review එක ඔයගොල්ලන්ට iCraze Tech YouTube channel එකේ බලා ගන්න පුළුවන් ඉතාමත් ඉක්මනට. ඒක තමයි කියන්න තියෙන්නේ. Zozo ලංකාවේ විශේෂත්වය තමයි China වලින් direct import කරන phones තමයි මේ හැම එකක්ම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් brand new ඔයගොල්ලන්ට ගන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේ used phones උත් ගන්න හැකියාව තියෙනවා. brand new ගන්නවා නම් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට 2 years යනකම් warranty එකක් ඔයගොල්ලෝ බලා ගන්න හැකියාව තියෙනවා. 1.5 years ඔයගොල්ලන්ට hardware warranty එකක්, තව extra 6 months ඔයගොල්ලන්ට software warranty එකක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි මම ඔයගොල්ලෝ කියන අර special offer එකක් තියෙනවා කියලා. ඒ මොකද්ද? මේ වීඩියෝ එක බලලා ඉන්නේ කියලා කිව්වොත් ඔයගොල්ලන්ට ලයිෆ් ටයිම් ෆ්‍රී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මේ ෆෝන්ස් වලට හම්බ වෙනවා. ඔව් ලයිෆ් ටයිම්. ඔයගොල්ලෝගේ අතින් ටෙම්පර්ඩ් ග්ලාස් එක කැඩුනත් ඔයගොල්ලන්ට ෆ්‍රී රිප්ලේස් කරලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නෑ මචං. මේ ෆෝන්ස් එකට සමහර කට්ටිය කියන පුළුවන් මේවට ටෙම්පර්ඩ් නෑනේ, මේවට කවර්ස් නෑනේ, අරවා මේවා කියලා. ටෙම්පර්ඩ් ග්ලාස් අපි දෙනවා, බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම මේකට හොඳ බෑක් කවර්ස් ගන්න ඕන නම් ඒවත් අපෙන් ඔයගොල්ලන්ට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වල ඩීටේල්ස් ඔක්කොම දැනගන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩීටේල්ස් තියෙනවා නම් කතා කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම එකක්ම ඔෆිෂියල් ස්ටෝර්ස් වලින් අපි ගෙන්නන්නේ brand new phones. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට බය නැතුව අපිට 2 years යනකම් warranty දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. so අනිත් තැන්වල කියන දේවල් මඩ ප්‍රචාර වලට රැවටෙන්න එපා මචං. Zozo ලංකා කියන්නේ genuine products විකුණන shop එකක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට used phones උත් අපෙන් ගන්න හැකියාව තියෙනවා. 1 year වෙනකම් warranty දෙනවා. ලංකාවේ කවුරුත් used phones වලට 1 year warranty දෙන්නේ නැහැ. උපරිම සතියයි, සති දෙකයි, නැත්නම් උපරිම වුණොත් මාස 3යි අපි 1 year වෙනකන් දෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි China වලින් import කරන්න කලින් lab test කරලා අරන් එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒව ගැනත් බය වෙන්න දෙයක් නැහැ. so අනිවාර්යයෙන්ම Zozo ලංකා YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියන්න. ඉස්සරහට තව ගොඩක් phones ඔයගොල්ලෝ මේ channel එකේ බලා ගන්න පුළුවන් special offers එක්ක. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක් boys.